සුබ දවසක්. අස්වැසුම ප්‍රතිලාභින් සඳහා වූ වැදගත් පුවතක් සමගයි අද අපි ඔබ හමුවට එන්නේ. අස්වැසුම ප්‍රතිලාභ හිමිව තිබියදීත් මේ වන විට 62498 දෙනෙකුට ඔවුන්ගේ මුදල් ලැබී නොමැති බව හෙළි වී තිබෙනවා. මේට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන්ගේ බැංකු ගිණුම් විවෘත කර නොතිබීමයි. පසුගියදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී සුරංග රත්නායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කළේ පළමු වටේ තේරුණු 33513 දෙනෙකු සහ දෙවන වටේ තේරුණු 28985 දෙනෙකු මෙලෙස බැංකු ගිණුම් විවෘත කර නොමැති බවයි. එම නිසා අදාළ මුදල් ඔවුන් වෙත බැර කිරීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ. ඔබත් අස්වැසුම සඳහා තේරීපත් වී මුදල් ලැබී නොමැති අයෙක් නම් වහාම බැංකු ගිණුමක් විවෘත කර අදාළ තොරතුරු අදාළ අංශ වෙත ලබා දෙන ලෙස රජය දැනුම් දෙනවා. මේ වන විට අස්වැසුම ක්‍රියාකාරී ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව 16,57,621ක් වන අතර අභියාචනා සහ විරෝධතා 67,531ක් පරීක්ෂණ මට්ටමේ පවතිනවා. මෙම පරීක්ෂණ අවසන් වූවහම සුදුසුකම් ලබන සියලුම දෙනාට හිග මුදල්ද ඇතුළුව ප්‍රතිලාභ ලබා දෙන බව නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. එබැවින් ඔබ අස්වැසුම හිමිකම් ලැබුවෙක් නම් ඔබේ බැංකු ගිණුම සක්‍රිය තත්ත්වයේ පවතීදැයි වහාම පරීක්ෂා කර බලා තහවුරු කරගන්න. ඔබ සැමට සුබ දවසක්. මෙවැනි වැදගත් තොරතුරු දැන ගැනීමට අපගේ channel එක subscribe කරන්න.